ජීවිතේ තවත් එක ලස්සන දවසක්. විවේකය හිතේ සැහැල්ලුව පිරිච්ච නිවාඩු දවස් 3ක්. කිලෝමීටර් 542ක බයික් රයිඩ් එකක්. එනවද යන්න ඔයාලත් අපිත් එක්ක? මමයි හස්බන්ඩුයි අවුරුද්දට 3-4 පාරක් කඳුකරේ සුන්දරත්වය විඳින්න නිතරම එහි ගිහින් එන දෙන්නෙක්. වෙනදට නම් හස්බන්ඩ් දවස් 2-3ක ට්‍රිප් එකක් යමු කියලා කිව්වම මම කියන්නෙම දියතලාවේ යමු කියලයි. හැබැයි මේ වතාවේ අපි මහනුවරයි නුවර එළියයි තමයි අපේ මේ ට්‍රිප් එකට තෝරගත්තේ. ඉතින් උදෙන්ම නැගිටලා ගෙනියන්න ඕන කරන සේරම දේවලුත් ලෑස්ති කරගෙන රසට උයාගත්තු වෑංජන ටිකකුත් එක්ක කෙසෙල් කොලේ බත් එකකුත් බැඳගෙන අපි දැන් මේ ගමන යන්න පිටත් වෙලයි මේ ඉන්නේ. අද අපි මේ මුළු ගමනම යන්නේ අපේ මේ බයික් එකෙන්. මේ බලන්නකෝ මුළු පරිසරයම රෝස පාටින් වහගෙන ඉන්නේ මේ කවුද කියලා. රොබරෝසියා මල් වලින් හැඩවුණු මහනුවර මේ කාලෙට පුදුම තරම් ලස්සනයි. ඒකත් මේ ගස් වලින් මල් හුළඟට බිමට කඩන් වැටෙන කාලෙදී. වෙනමම ලෝකෙක අතරමං වුණා මං මේ ලස්සන මල් වැස්සට අහු වෙලා. ඇත්තමයි ඒකනම් පුදුම තරම් ලස්සන අත්දැකීමක්. යමින් ගමන් පුංචි ස්නැක් එකකුත් අරගෙන අපි ආයෙත් යන්න පිටත් වුණා. 1:45 වගේ වෙද්දී අපි ඉන්න හොටෙල් එකට ඇවිත් චෙකින් වෙන්න අපිට පුළුවන් වුණා. වොෂ් එකකුත් දාගෙන මං හදන් ආපු කෙසෙල් කොලේ බත් එකත් කාලා ගෙනාපු ඇඳුම් එහෙමත් සේරම මේ ලොකර්ස් වලට දාලා මං චුට්ටක් එළියට ආවා මේ ලස්සන පරිසරය විඳින්න. සීතල කාලගුණය, සනීප ඉර එළිය, වටෙන්ම ඇහෙන කුරුල්ලොන්ගේ සද්දේ, ඈතින් පේන රොබරෝසියා යාය, මේ හැම කෙනෙක්ම එක මොහොතකින් මගේ ගමන් මහන්සිය නිවල දැම්මා. ඉතින් චුට්ටක් වෙලා නිදහසේ ඉඳලා අපි දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ පේරාතැනිය උද්භිද උද්‍යානයට. බලන්නකෝ ඒ යන පාර දිගට පළසක් කෙලලා වගේ කවුද මේ ඉන්නේ කියලා. ඇත්තමයි පුදුම තරම් ලස්සනයි. මේ මල් ගැන නොදැනුවත්ව වුණත් අපි මහනුවර යන්න තෝරගත්තේ හරිම කාලය කියලා අපිට මේ යන මගදී දැනුණා. මල්වත්තට යන්න කලින් යාළුවන්ට කියන්න ඕනේ අපි මේ ගමන ගියේ තිට්වා සුලිකුණාටුවට ටික දවසකට කලින්. ඉතින් මේ ගස් කොළන් මල් වර්ග දැන් මේ විදිහටම තියෙනවද කියලා මං හරියටම දන්නේ නෑ. ඒවට කිසිම හානියක් වෙලා නැත්නම් ඒක ලොකු වාසනාවක්. අපේ පුංචි කාලේ අපිට ලස්සන මතක එකතු කරලා දීපු මේ සුන්දර ස්ථාන ඉදිරි පරම්පරාව වෙනුවෙනුත් ඒ විදිහටම පරිස්සම් විය යුතුමයි. මන් මහනුවරට මේ එන්නේ හරියටම අවුරුදු 15කට 20කට විතර පස්සේ. ඉස්කෝලේ ග්‍රේඩ් 1 ග්‍රේඩ් 2 වලදී වගේ අපිව මේ ට්‍රිප් එක එක්කගෙන ආවා. ඉතින් ඒ ලස්සන මතක අවුරුදු ගානකට පස්සේ මට ආයෙත් මතක් වුණා. කූඹිරැලක් වගේ එක පේලියට සුදු ඇඳුමින් සැරසිලා මේ ලස්සන මල් බලපු හැටි, රූස්ස ගස් යට වාඩි වෙලා ගෙදරින් අරන් ආපු කෑම එක කපුටු හෙළවේලව කාපු හැටි මට ආයෙත් මතක් වුණා. ඒ වෙලේම හස්බන්ඩ් දිහා බලලා එයාට ස්තුතියි කියන්න මං අමතක කළේ නෑ මේ ලස්සන ගමන මාව මේ විදිහට එක්කරගෙන ආවට. කාලේ අපේ ජීවිත කොච්චරනම් ලස්සන විදිහට වෙනස් කරලාද. අවුරුදු 15කට 20කට කලින් යාළුවොත් එක්ක ගුරුවරුත් එක්ක එක පේලියට අත්අල්ලගෙන මේ පාරවල් දිගේ තියපු ඒ පුංචි පාසටහන් අද මම මගේ හස්බන්ඩ් එක්ක අත්අල්ලගෙන මේ පාරවල් දිගේ ඇවිදගෙන යනවා. ඒ සුන්දර අතීතය මට මෙවි පෙනුණා. පුංචි කාලේ ලස්සන මතක ආයෙම අලුත් වුණා. මේ රූස්ස ගස් කොළන් අපි තරමටම වයස ඇති. සමහර විට ඊටත් වඩා වයස ඇති. අපි ආයෙම එයාලව බලන්න එයි කියලා එයාලා සමහර විට අවුරුදු ගාණක් මග බලන් ඉන්න ඇති.
පුංචි කාලේ ලස්සන මතක මතක් කර කර මන් දිගටම මේ පාරවල් දිගේ ඇවිදගෙන ගියා. පුදුමාකාර සැහැල්ලුවක් හිතට දැනුනේ. හවස් වෙනකම්ම මල්වත්තේ ඉඳලා අපි ආවා කැන්ඩි සිටි සෙන්ටර් එකට. ඉතින් අපි මේකේ ඇතුලේ පුංචි වටේකුත් දාලා කෑමත් කාලා ආයෙමත් අපි ඉන්න හොටෙල් එකට යන්න පිටත් වුණා. මොකද හෙට අපි උදෙන්ම සඳකිරි මහා සෑය බලන්න යන්නයි හිතාගෙන ඉන්නේ. මේ ඊට පහුවදා උදෙන්ම නැගිටලා උණුමුණු කෝපයකුත් බීලා ඉක්මනින්ම ලෑස්ති වෙලා අපි සඳකිරි මහා සෑය බලන්න යන්න පිටත් වුණා. බලන්නකෝ මේ ලස්සන පාර ඔයාලා අඳුරනවද කියලා. මුළු පන්සලටම සුවඳ බෙදෙන පිච්ච පඳුරක් මෙතන තිබුණා. ඒ මුළු පරිසරයම පිච්චමල් සුවඳින් නැහැවිලයි තිබුණේ. පුදුම තරම් හිත නිවන තැනක්. ආයෙම එන්න ආස හිතෙන නිස්කලංක පින්බිමක්. මමත් හස්බනුත් අපි දෙන්නම කතෝලික ආගමිකයන් නිසා අපිට මේ බෞද්ධ ආගමික වැදුම් පිදුම් සිරිත් විරිත් ගැන හරියට අවබෝධයක් නැති නිසා අපි අතින් පුංචිවත් අගෞරවයක් ඒ තැනට සිද්ධ වෙන්න හොඳ නැති නිසා අපි මේ විහාරය ඇතුළට ගියවත් ඒ ඇතුළ වීඩියෝ කරන්නවත් ගියේ නෑ. අපි ගොඩාක් වෙලා මේ ලස්සන පරිසරය වින්දා. මේ පිම්බීමෙන් ලැබෙන නිවීම සැනසීම උපරිමයෙන්ම විඳගත්තා. ආයෙවතාවක් මාව මෙතනට එක් කරගෙන එන්න කියලා හස්බන්ඩ්වත් පොරොන්දු කරගෙන අපි මෙතනින් යන්න පිටත් වුණා. යමින් ගමන අපිට පුංචි යාළුවෙක්වත් හම්බුණා. ඉතින් බලන්නකෝ එයාලා කොච්චරනම් අපෙන් ආදරය හොයනවද කියලා. මේ වෙලාවේ මට අපේ පුංචි බ්‍රූනෝව ගොඩාක් මතක් වුණා. කලින් වතාවක අපි ආපු වෙලේ එයාව දියතලාවේ නුවරඑළියේ එක්කරගෙන ආවා. හැබැයි මේ වතාවේ අපි දෙන්න විතරක් බයික් එකේ මේ ගමන ආපු නිසා එයාව අම්මලත් එක්ක ගෙදර තියලානේ ආවේ. ඉතින් දැන් අපි මේ යන්න හදන්නේ නුවර දළදා මාලිගාවට. මාලිගාවටත් මම මේ එන්නේ අවුරුදු 15කට 20කට විතර පස්සේ. ඉතින් ගොඩක් බෞද්ධ අය මල් වට්ටි අරගෙන තෙල් පහන් තිර හඳුන්කුරු අරගෙන යනවා දැක්කම මට හරි ආස හිතුණා. එදා ෆොරිනර්ස්ලත් ගොඩක් හිටියා. ඉතින් වැවරව්ම වටෙත් ටිකක් වෙලා ඇවිද ඉඳලා අපි ඉක්මනින්ම ආයෙත් හොටෙල් එකට එන්න පිටත් වුණා. මොකද අද අපි යනවා නුවරඑළියට. රෑ වෙන්න කලින් එහෙට ය아가න්නත් ඕන නිසා ඉක්මනින්ම දවල් කෑමත් අරගෙන අපි නුවරඑළියට යන්න පිටත් වුණා. අපිට නුවරඑළියේ හොටෙල් එකේ චෙක්-ඉන් ටයිම් එක තිබුණේ දවල් 1ට වුණාට අපි හොටෙල් එකට එද්දී හවස 5ත් පහ වුණා. මොකද අපි සඳකිරි සෑය බලන්නත් ගිහින් මාලිගාවටත් ගිහින් නෙමේ ආවේ. ඉතින් අපි නුවරඑළියට එද්දී ටිකක් විතර කරවල වැටිලායි තිබුණේ. අපිට ගමන් මහන්සියත් එදා ටිකක් වැඩිපුර දැනුන නිසා හොඳ හොට් ෂවර් එකකුත් අරගෙන උණුමුණු කෝපි එකකුත් බීලා රෑ කෑමත් අරගෙන අපි නිදාගත්තා. මේ ඊට පහුවදා මේ තියෙන්නේ අපි හිටපු හොටෙල් එක. මේකත් ආමි එකේ තැනක්. ඇතුලේ පුංචි කැම්ප් එකකුත් තියෙනවා. සෝල්ජර්ස්ලා එයාලගේ උදේ පීටි කරන ගමන් තමයි හිටියේ. මෙතනට නුවරඑළිය මුළු ටවුන් එකම හරි ලස්සනට පේනවා. ඔයාලට කැමරාවෙන් පේනවට වඩා මෙතන ගොඩාක් ලස්සනයි. අපේ ලස්සන මතක පොතට පින්තූර ටිකකුත් එකතු කරගෙන දැන් අපි මේ යන්න හදන්නේ ග්‍රෙගරි පාර්ක් එක පැත්තට. මෙතනට ග්‍රෙගරි පාර්ක් එක කියලා කියන්නද එහෙම නැත්නම් ජපානි සකුරා මල් පිපිච්ච මල් වත්තක් කියන්නද කියලා මට නම් තේරෙන්නේ නෑනේ. ඔන්න ඔයාලම බලන්නකෝ.
ඔයාලත් නුවරඑළිය ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් මේ සකුරා මල් පිපෙන කාලෙට එහෙ යන්න දාගන්න. මේ කාලෙට නුවරඑළිය පුදුම තරම් ලස්සනයි. අපි මේ ගියේ ඔක්තෝබර් මාසෙකදී. ඊට කලින් අපි පෙබරවාරි මාසෙකදී ගියපු වෙලෙත් මේ ග්‍රෙගරි පාර්ක් එක ඉස්සරහා සකුරා මල් මේ විදිහටම හරි ලස්සනට පිපිලා තිබුණා. ඉතින් ඔයාලත් නුවරඑළිය යන්න හිතාගෙන ඉන්නවා නම් මේ ලස්සන සකුරා මල් පිපෙන කාලය ගැන ටිකක් කලින් හොයලා බලලා ඒ කාලෙදිම යන්න බලන්න. උදේ කෑමත් අපි මෙතනින්ම අරගෙන මේ සීත හුලං මැද්දේ අපි මේ තනකොළ පිස්සේ වාඩි වෙලා මං හස්බන්ඩ් එක කතා වුණේ මොකක් ගැනද කියලා ඔයාලට හිතන්න පුළුවන්ද? මං එයා එක කතා වුණේම මේ සීතපැතිවල මිනිස්සුන්ට නම් තරහ යන්නේ නැතුව ඇති නේද කියලයි. ඒ තරම්ම නිවීමක්, හිතට හරි සැහැල්ලුවක් මට මේ පරිසරයෙන් දැනෙනවා. ට්‍රිප් එකක් ගිහින් යමු කියලා හස්බන්ඩ් කියන හැම වෙලේකම මම මේ කඳුකර පරිසරයම තෝරගන්නේ මට මේ පරිසරයෙන් දැනෙන සැනසීමට, නිවීමට මං ඒ තරමටම ඇබ්බැහි වෙලා නිසාම වෙන්න ඇති. හරිම ලස්සන දවස් 3ක් ජීවිතේ මතක පොතට ලස්සන මතක ගොන්නක් එකතු කරගෙන ආපහු අද අපිට ගෙදර යන්න වෙනවා. යන්න නම් චුට්ටක්වත් හිත නෑ. ඒ උනත් යන්න ඕනේනේ. දන්නවද? මං ඔයාලට කිව්වනේ මමයි හස්බන්ඩ්ුයි නිතරම වගේ මේ කඳුකරයට ට්‍රිප් දාගෙන අපි ඇවිදින්න එනවයි කියලා. ඒ එන මග අපිට ඕනේ තරම් රස්නේ දවස්, මහ හයියෙන් එක දිගට වහින දවස් ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. හැබැයි අපි කිසිම දාක ඒ දේවල් බාධාවක් කරගත්තේ නෑ අපේ ජීවිතේ මතක පොතට ලස්සන මතක එකතු කරගන්න. මේ කඳුකරේ ට්‍රිප් හැම එකක්ම මට යන්න ඕන කලේම බයික් එකෙන්. කොච්චර බලන් හිටියත් පායන්නේ නැති මොර සූරන වැස්සෙත් අපි ගෙදර ඇවිත් තියෙනවා. මහගිනි අවුවේ පිච්චි පැය ගණන් බයික් එකේ වාඩි වෙලා දවස් 3-4ක ඇඳුම් පටවගත්තු බෑගුත් උස්සගෙන අපි මේ ට්‍රිප් ගිහින් තියෙනවා. ඒ කිසිම දවසක මට ඒ බෑග්වල බරවත්, වැස්සවත්, අවුවවත් දැනුනේ නැති තරම්. ඉතින් මට ඔයාලට කියන්න ඕන උනේම ජීවිතේට ලස්සන මතක විතරක්ම එකතු කරගන්න නම් අනිවාර්යෙන්ම අපි හිතන පතන විදිහ වෙනස් කරගන්න අපිට සිද්ධ වෙනවා. හැමදේ දිහාම සුබවාදීව බලන්න පුරුදු වෙන්න වෙනවා. මේ ජීවිතේ අපිට දෙපාරක් ලැබෙන්නේ නෑනේ. ඉතින් මේ ලස්සන ජීවිතය තුළ ගෙවෙන හැම තප්පරයක්ම සතුටින් විඳින්න. අද ඔයා ළඟ තියෙන දේවල් පාවිච්චි කරලා ඔයාගේ මතක පොතට ලස්සන සතුට මතක එකතු කරගන්න. ඔයත් ඔයාගේ ජීවිතේ විඳින්න ඔයාට ඕන කරන හොඳම දේවල් ජීවිතයට ලැබෙනකම් මඟ බලාගෙන ඉන්න කෙනෙක් නම් අද මේ මොඩකම අත්හැරින්න.